අරුණෝදය නැවුම් ජීවිතයකට අලුත් අරුණැල්ලක්. Kem kavale chale idi chale ikai nuvve vochi valave ikapai tiranaale dellona vegam penchave kummam loki holi techave nuvu pakkanunte intene mone na kokko ganta okko janme malli putti chasmunane kem kavale chale ikai nuvve vochi valave ikapai tiranaale tadigina daga chanu tadigita tadigina indita anam dalavani talapuga yadalanu kalupaga modalika malini අයිබෝවන් සුබෝදෑසනක්. ඉතින් නම් ජීවිතයකට අලුත් අරුණැල්ලක් රුසර ටීවී අරුණෝදය වැඩසටහනත් සමගින් ඉතින් වෙනදා වගේම අද දවසේදීත් රසබර කතා බහකට නියැලෙන්නට සූදානම්. ඉතින් අද දවසේ වෙයිබර කාලගුණයක් එක්ක තමයි අපි වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඊට කලින් ඔබ දකින්නට ඇති අපේ මැදිරියට හරිම ලස්සනට දමිළ සම්ප්‍රදායට අනුව හැඩගැන්වුණු ලස්සන තරුණියක් වගේම කඩවසම් තරුණයෙක් හරිම ලස්සනට හැඩගැන්විලා තිබ්බා. ඉතින් ඒ ගැන කතා කරන්නට කලින් ඕන්ව මේ විදිහට ලස්සන කරපු අද දවසේ අපේ වැඩසටහනේ ආරාධිත අමුත්තාව පිළිගනිමු. ඉතින් අද දවසේ මේ වැඩසටහනට අපි ආරාධනා කළා රූපලාවන්‍ය ශිල්පී රේණුකා සිල්වා මැතිණිය. ඉතින් ඔබතුමියට අයිබෝවන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට. අයිබෝවන්. සුබෝදෑසනක්. අපි මේ තරුණයා සහ තරුණියවත් නැත්නම් මේ කපලේ ගැන පොඩක් කතා කරමු. මේ හැඩගැන්වීම කොහොමද? දමිළ සම්ප්‍රදායට අනුව තමයි හැඩගැන්විලා තියෙන්නේ. අපි ඩ්‍රෙසින් එකෙන් පටන් ගමු. කොහොමද මේ අද දවසේදී මේ හැඩගැන්වීම කරලා තියෙන්නේ? මට හිතුණා අද මේ අපි දැන් සම්ප්‍රදායෙන් අඳන කැන්ඩියන් ඉන්දියන් ඒ වගේ නේ. ඒක නිසා මට හිතුණා දමිළ විදිහට අඳන්න. මට ආසාවක් තිබුණා ඒ විදිහට අඳන්න. ඒක නිසා මම අද ඒව නිර්මාණය කරා. ඒට ඔබින විදියට මේකප් එතකොට සාරි ඒ විදියට මම අපි මේ ජුවලරි ගැන කතා කරොත් කොහොමද සාරියට ගැලපෙන විදිහට එහෙමත් නැත්නම් අපි මේ මන තරුණයා ගැන කතා කරොත් ඔහුගේ ඇඳුමට ගැලපෙන විදිහටද කොහොමද මේ ජුවලරිස් භාවිතා කරලා තියෙන්නේ? දෙන්නටම ගැලපෙන විදිහට තමයි මම ජුවලරි භාවිතා කළේ. වඩාත්ම ඉතින් බ්‍රයිට් ගැලපෙන විදිහට තමයි ජුවලරි නිර්මාණය කරේ. එයාගේ සාරියට ඔබින විදිහට එයාගේ මූණ ඒ වගේ ලස්සනට පේන විදිහට තමයි හැඩය ඔක්කොම ස්මතු වෙන විදිහට තමයි මේ ජුවලරි නිර්මාණය කරේ. මේ ඇඳුම් තෝරා ගනිද්දි කොහොමද හැමේ වර්ණයට ගැලපෙන්නද තෝරාගත්තේ? එහෙමත් නැත්නම් අපි මේ තරුණයාගේ ඇඳුම් වලට ගැලපෙන්නද කොහොමද මේ දේවල් තෝරාගත්තේ? ඇඳුම තෝරාගනිද්දි දෙන්නටම ගැලපෙන විදිහට තමයි වැඩියෙන්ම තරුණියට ගැලපෙන විදිහට තමයි මේ සාරිය තෝරාගත්තේ. එතකොට මේ හෙයා ඩ්‍රෙසින් එක ගැන කතා කරොත් එහෙම මේ මම හරි ලස්සනට දැක්කා මේ මල් වර්ග දෙකක් භාවිතා කරලා තමයි හැඩ ගන්නලා තියෙන්නේ. පොඩක් ඒ ගැනත් කතා කරමු. කොහොමද? මට ආස හිතුණා නැචරල් වලින්ම මේ මල් එයාගේ හෙයා ඩ්‍රෙස් එකට කොණ්ඩෙට එතකොට එයාගේ මල් බොකි එක ඔක්කොම නැචරල් විදිහට කරන්න. ඒ ගැලපෙන විදිහට සාරියට ගැලපෙන විදිහට මම නැචරල් ඒ සාරියට ඔබින විදිහටම නිර්මාණය කළා. කියන්නේ සාරි එකේ කලර් එකට මැච් වෙන්නද? සාරි කලර් එකට මැචින් වෙන විදිහට බ්‍රයිට් ගේ ඒ විදිහට. අපි මේ මේකප් එක ගැන කතා කරොත් කොහොමද? මේකප් එක ගොඩාක් මම මේ කියන්නේ එයාගේ මූණට ගැලපෙන විදිහට තමයි මේකප් එකක් දැම්මේ. ගොඩක්ම මේකප් දැම්මේ නෑ. එයා පොඩි කෙනෙක් නිසා මම ඒ ගැලපෙන විදිහට තමයි මේකප් දැම්මේ. දැන් අපි මේ මනාලයන් සහ මනාලියන් හැඩගැන්වීමේදී බොහෝ වෙලාවට දකිනවා මේ
මනාලයා හැඩගැන්වීමේදී විවිධ ඇඳුම් වලින් සැරසෙනවා. මේ මනාලයාගේ ඇඳුම ගැන මේ ඇඳුම ගැන කතා කරොත් කොහොමද? මට හිතුණා එයාට චාම් ඇඳුමක් මේ තෝරගත්තොත් හොඳයි කියලා. ඒක නිසා මම එයාට අරයට ගැළපෙන විදිහටම බ්‍රයිට් ගැළපෙන විදිහටම චාම් ඇඳුමක් තෝරගත්තා. මේ මනාලියගේ මේ මල් බොකේකට අරගෙන තියෙන නිල්මානීල් මල් විශේෂත්වයක් තියනවද? එහෙමත් නැත්නම් සාරියට ගැළපෙන්නේ ඒක සාරියට මැච් වෙන විදිහට නැචරල් විදිහට ඒක නිර්මාණය කරා මම. ඉතින් රේණුකා මහත්මිය මේ හැඩගැන්වීම ගැන කතා කරද්දී මේ අපි සාරියක ගැන කතා කරද්දී හරිම රිච් ලුක් එකක් තියෙනවා. කලර්ෆුල් සාරියක අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් අද මම තෝරගත්තේ මෙයාට සිල්ක් මණිපුර සාරියක්. ඒ ගොඩක් කලර්ෆුල් සාරියක් ඒක. ඒකට ගැළපෙන විදිහට තමයි මම ජුවලරි තෝරගෙන තියෙන්නේ. මේ ඉන්දියන් තමිල් ඉන්දියන් මික්ස් එකක් තමයි මම එයාට අද ඇන්දෙව්වේ. සාමාන්‍යයෙන් දැන් අපි දකින්නේ මේ දමිළ සම්ප්‍රදායට අනුව මනාලියක් හැඩගන්වද්දී තනි පාටක් පාවිච්චි කරනවා. දැන් අද දවසේදී මේ හැඩගැන්වීම තුළ මේ විවිධ වර්ණයන් එකට මිශ්‍ර වෙච්ච සාරි එකක් තමයි තෝරගෙන තියෙන්නේ. මොකක් හරි ඒ කියන්නේ ඒ මනාලියගේ සමේ පැහැයත් එක්ක ගලපලාද කොහොමද මේ දේවල් මේ මගේ බ්‍රයිඩ්ගේ ගෝල්ඩ් පැහැ වැඩ ගොඩක් වැඩි නිසා මම මෙයාටත් ගෝල්ඩ් ඒට හරියන විදිහටම කලර් එකක් තමයි මේ වේටියක් තමයි මම මෙයාට තෝරගත්තේ අද. ඉතින් හරි ලස්සනට හැඩගන්වලා තියෙනවා. ඉතින් අද දවසේදී මේ හැඩගැන්වීමත් සමග සම්බන්ධ වුණු ඒ දෙපළටත් ස්තුතිවන්ත වෙන ගමන් කෙටි විරාමයකට ගිහින් යමු. අරුණෝදය නෙවුම් ජීවිතයකට අලුත් අරුණැල්ලක්. විරාමෙන් අනතුරුව නැවතත් රුසල ටීවී අරුණෝදය වැඩසටහනත් සමග තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි රේණුකා මහත්මියත් එක්ක තමයි මේ කතා බහ කරමින් සිටියේ. ඉතින් මේ ඔබතුමියගෙන් මම අහන්න කැමති මේ ශේෂ්ත්‍රයට රූපලාවන්‍ය ශේෂ්ත්‍රයට කොයි කාලයේ වගේද පැමිණෙන්නේ? කොහොමද එන්නේ මේ ශේෂ්ත්‍රයට? මම 2009 නොඉදිමත් අධ්‍යාපන ඒකකෙන් ඒවකට තිබු රජයෙන් මාස 6ක රූපලාවන්‍ය වැඩමුළුවක් පැවැත්තුවා. ඒකෙන් තමයි මම මේ ශේෂ්ත්‍රයට එන්නේ. ඒකේ හොඳම කැන්ඩියන් බ්‍රයිඩ් විදිහට තමයි මාව තේරුනේ මාස 6 අවසානයේදී. මම ඒකෙන් තමයි ඇත්තටම සාරියක් නීට්ව අඳින විදිහ ඒ කෝස් එකේ තමයි ඉගෙන ගත්තේ. හැමදේම මම ඉතා ඕන කමින් ඉගෙන ගත්තා. ඉතින් මට එතනදී ඇත්තටම ආසාවක් ඇති වුණා. මම වෘත්තියෙන් ඖෂධ වේදිනියක්. මට මේ දැන් මගේ ළමයිත් එක්ක මට වැඩ කරගන්න බෑ එතන. ඒක නිසා මම ගෙදර ඉන්නකොට තමයි මගේ ස්වාමි පුරුෂයා ඔයා මේ දැන් ගෙදර ඉඳගෙන කාලේ නාස්ති කරන්න එපා. අපි ඔයාගේ ළමයි බලා ගන්නම් අපේ ළමයි. ඔයා චුට්ටක් මේ වගේ දෙයක් කරන්න ඔයාට මොන හරි දෙයක් කරන්න පුළුවන් නේ කියලා එයා තමයි මාව මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට ඇත්තටම යොමු කළේ. ඉතින් මේ ඒ ආපු ගමන මම ඉහළට ඉගෙන ගත්තා. මේ හැම දැන් මම ඊට පස්සේ ඉගෙන ගත්තේ ඩීම් රෝන් ආයතනයේ. ඒ ආයතනයේත් මම මේ ඒ දින කෝස් වලින් ගොඩක් වෙලාවට හොඳම බියුටිෂන් විදිහට තේරුණා. ඒවෙන් ඉහළට ඇවිල්ලා තමයි අද මම මෙතන ඇත්තටම ගොඩක් සාර්ථක විදිහට මේ හැමදේම බැලන්ස් කරගෙන යන්නේ. මේ හොඳයි. ඉතින් රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම ඖෂධ වේදිනියක් කියලා කිව්වා. මේවට අමතරව ඔබ මොන වගේ ශේෂ්ත්‍රවර්ධනීය ලෙන්නේ? තව මොනවද තිබෙන දක්ෂතාවයන් සහ හැකියාවන්? මම දැනට හර්බ්ලයින් ආයතනයේ කොළඹ දිස්ත්‍රික් මැනේජර් විදිහට වැඩ කරනවා. මම ආසයි ස්වාභාවික විදිහට අපේ ඒ කියන්නේ කාන්තාව දෙපක්ෂයටම ෆේෂල් වර්ග හැමදේම ඇත්තරම මේ අපේ ඒ කියන්නේ සිංහල ක්‍රමයට අපේ ඒ කියන්නේ ස්වාභාවික විදිහට ෆේෂල් වර්ග හෙයාර් ට්‍රීට්මන්ට් ඒවා ගොඩක් අපේ ආයතනයේ කොස්මටික් වල තියෙනවා. මම ඒක ඒ ආයතනයේ රැකියාව කරනවා. ඒක නිසා ඒක නමතර රූපලාවන්‍ය ශාස්ත්‍රය ගත්තාම විවිධ පැතිවලට විහිදෙනවනේ ඇඳුම් නිර්මාණය. ඊට පස්සේ මල් සැකසුම් හෙයාර් ඩ්‍රෙසින් මේ වගේ මේකප් මේ වගේ විවිධ පැතිවලට විහිදෙනවනේ. මේවත් එක්ක ගද්දී ඔබ මොන වගේ පැත්තකින් ඒ කියන්නේ මොන වගේ දෙයකින්ද ඔබේ ආයතනය පවත්වාගෙන යන්නේ? මම ගොඩක් ආස කරන්නේ ස්වභාවික ෆේෂල් වර්ග, හෙයාර් ට්‍රීට්මන්ට් වර්ග,
නියුට්‍රිෂන් ෆුඩ් ඒ කියන්නේ ෆුඩ් සප්ලිමන්ට් ඒ වගේ ගොඩක් මම දැන් ෆාමසියේ සේවය කරන හින්දා මගේ හස්බන්ඩ් ෆාමසිස්ට් කෙනෙක්. ඒක නිසා මම ආසයි ඒවා උපයෝගී කරගෙන දැන් අපේ ආයතනයට පැමිණෙන අයට ඒ නිෂ්පාදන ඒවල බෙනිෆිට් කියලා දීලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන රූපය තව උපවත් කරන්න අපේ නිෂ්පාදන යොදා ගන්න ඒවට. දැන් මේ බොහෝ දෙනෙක් මුහුණට විතරයි මේ ඒ කියන්නේ ට්‍රීට්මන්ට්ස් කරන්නේ. ඊට අමතරව ඒ කියන්නේ ලස්සන වෙන්න කාන්තාවකෝ පිරිමියෙක් වේවා ලස්සන වෙන්නට මූණට විතරද ට්‍රීට්මන්ට් එකක් අවශ්‍ය? කොහොමද මේ දේවල් අපි කතා කරොත්? ඇත්තටම කියනවා නම් මූණට විතරක් නෙමෙයි අපේ කොණ්ඩේට හැමට දෙපා වලට පව අපි ලස්සනට තියාගන්න ඕනේ. එතකොට තමයි ඕනම තැනක ප්‍රියමනාප විදියට අපිට ඉන්න පුළුවන්. අපි ඒ කියන්නේ අර මූණට ගත කරන කාලය වගේ නෙමෙයි සාමාන්‍යයෙන් ඒක අඩු කාලයක් හරි ඒකට යොමු කරත් අපිට ලස්සනට අපේ නියපොතු කකුල් ඒ වගේ ලස්සනට තියාගන්න පුළුවන්. ඒ වගේ නිෂ්පාදන භාවිතා කළොත් එහෙම මේ ට්‍රීට්මන්ට් තියෙනවා. ගොඩක් මේ ට්‍රීට්මන්ට්ස් ගැන කතා කරද්දී මේ මොන වගේ නිෂ්පාදනයන්ද දැන් එක එක්කෙනාගේ සම විවිධයිනේ. විවිධ නිෂ්පාදනයන් තමයි එක එක්කෙනාගේ සමට අනුව ගැලපෙන්නේ. එතකොට මේ ඒ සම්බන්ධයෙන් කතා කරොත් කොහොමද මේ අපි නිෂ්පාදනයක් තෝරාගන්නේ Tamanගේ සමට ගැලපෙන විදිහට? දැන් ගොඩක් නිෂ්පාදන තියෙනවා මේ සමට ගැලපෙන විදිහට. ඒවා අපි විසින් ඒක එයාට මොන සමක්ද කියලා තෝරලා එයාට අපිට කියලා දෙන්න පුළුවන් මේ ආකාරයට මේ සමට මේ විදිහට පාවිච්චි කරන්න කියලා. අපි ගොඩක් වෙලාවට අපි සම බලලා තමයි හැම නිෂ්පාදනයක්ම මේ තෝරලා දෙන්නේ. අපේ බ්‍රයිඩ් කෙනෙකුට ඕනම කෙනෙකුට. අපේ එන සේවාදායකයන්ට. මේ එතකොට මේ කිව්ව ෆාමසි ගැන කතා කරා මේ රූපලාවන්‍ය ශාස්ත්‍රය සහ ෆාමසි කියන්නේ ඖෂධ පැත්ත ගත්තාම බැලූ බැල්මට විවිධ ශාස්ත්‍රයන් දෙකක් කියලා පේන්නට පුළුවන්. කොහොමද ඒකේ කම්බයින් එක කොහොමද වෙන්නේ? දැන් ගොඩක් කියන්නේ ඒ ගොඩක් අය හැම දැන් ගොඩක් වෙලාවට ෆාමසි පැත්ත එක්ක සම්බන්ධයි. ගොඩක් ඒ කියන්නේ නියුට්‍රිෂන් ෆුඩ් විටමින් වර්ග ඒවත් යොදාගෙන තමයි දැන් ගොඩක් කියන්නේ කාන්තාවෝ හැමෝම මේ දැන් තියෙන ජෙනරේෂන් හැමෝම කැමති ලස්සනට සිරුර පවත්වාගෙන යන්න. ඒක නිසා ඒ නිෂ්පාදන ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් ෆාමසි වල. ලස්සනට ඉන්න කැමති කෙනෙක්ට මොන වගේ දේවල්ද ඒ කියන්නේ දිනපතා අනුගමනය කරන්න ඕනි මොනවා වගේ කියලාද ඔබතුමිය හිතන්නේ? කියන්නේ ගොඩක් ඒ කියන්නේ අපි මේ සැලොන් එකකටම යන්න ඕනිද ලස්සන වෙන්න කොහොමද? නෑ ගෙදර ඉඳනුත් අපිට ලස්සනට ඉන්න පුළුවන්. අපි ඒ කියන්නේ නිෂ්පාදන ඕන තරම් තියෙනවා. ගෙදර ඉඳනුත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කැප්සූල් වර්ග, ෆේෂල් වර්ග ඒ වගේ අපිට පාවිච්චි කරන්න ස්වභාවික ආලේපන වලට අර දැන අපි ඒ ගැන පොඩක් මතක් කරොත් ඒ කියන්නේ මේ ස්වභාවික ආලේපන වර්ග තියෙනවා තමන්ගේ තිබෙන සුන්දරත්වයම රැක ගන්නට පුළුවන් නේ. ඒ වගේ නිෂ්පාදනයන් ගැන කතා කරොත් මොන වගේ දේවල්ද? කොලජන් වර්ග පාවිච්චි කරනවා. ස්වභාවික කොලජන් වර්ග, විටමින් වර්ග. ඉතින් ගොඩක් අය දැන් දැනුවත් අපිට වැඩිය ගොඩක් අය දැනුවත්. ඒ නමින්ම ඇවිල්ලා ඉල්ලනවා ගොඩක් අය මේ දේ මට දෙන්න කියලා. දැන් බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍යවල දකින්නවනේ විවිධ ආලේපන වර්ග මේ ශාස්ත්‍රයේදී ඒ ගැන කතා කරොත් කොහොමද අපි නිවැරදි නිෂ්පාදනයක් අපේ සමට ගැලපෙන විදිහට තෝරගන්නේ? ඇත්තටම කියනවා නම් මම නම් ගොඩාක් කැමති ස්වභාවික විදිහට අපේ රූපය ඔපවත් කරගන්න පුළුවන් නිෂ්පාදන පාවිච්චි කරනවා නම් මම ඒක තමයි ගොඩක් දෙනෙකුට කියන්නේ ස්වභාවික විදිහට අපේ සිරුර පවත්වාගෙන යන්න මේන්ටේන් කරන්න පුළුවන් ෆුඩ් සප්ලිමන්ට් ඒවා පාවිච්චි කරන්න කියලා. දැන් මේ අපි රූපලාවන්‍ය ශාස්ත්‍රය ගැනනේ කතා කරේ මෙච්චර වෙලාවක්. ඉතින් මේ අපිට වෙන දක්ෂතාවයන් නැද්ද? රංගනයට ඊට පස්සේ ගීත ගායනයට මේ වගේ දේවල් නැද්ද? අපි ගීත ගායනයට තමයි මම ගොඩක් කැමති. අපි ඉතින් ඉවෙන්ට්ස් වල සින්දු කියනවා, පාටි වල ඒ වගේ තරඟ වලටත් යනවා. වෙලාව තියෙන විදිහට අපේ මගේ දුවයි පුතයි මට ඉන්නේ. ඉතින් එයාගේ වැඩත් වලටත් උදව් කරගෙන මම මේ හැමදේම කොහොමද මේ ෆාමසිස්ට් කෙනෙක් විදිහට ඊට පස්සේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ඊට පස්සේ ගීත ගායිකාවක් කියලා කිව්වොත් ඒ විදිහට ගෙදර මේ පවුල් පරිසරය තුන මේ හැමදේම කොහොමද මැනේජ් කරගන්නේ? කොහොමද පවුලෙන් ලැබෙන සපෝට් එක? මගේ මහත්තයා තමයි මට හැමදේටම පිටිපස්සෙන් ඉන්නේ හැම එකටම එයා තමයි මට උදව් කරන්නේ. මගේ යෙහෙලියෝ
මිත්‍රියෝ ගොඩක් අය උදව් කරනවා හැම දෙයකම. ඉතින් දුවයි පුතයි තාම අධ්‍යාපනය කටයුතු කරනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් නම් ලොකු සහයෝගයක් හම්බෙන්නේ මේවට. ඉතින් මහත්තයා තමයි ගොඩක් උදව් කරන්නේ හැම දෙයකටම. දැන් මේ ඕන කෙනෙක්ට තියෙනවනේ හීනයක් කියලා දෙයක් පුංචි කාලේ ඉඳලා කවුරු හරි කෙනෙක් ඇහුවොත් කවුද ඔබ වෙන්න කැමති කියලා බොහෝ වෙලාවට කියන්නේ මම ටීචර් කෙනෙක් වෙන්න කැමතියි, ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමතියි. ඒ වගේ ඔබටත් පුංචි කාලේ ඉඳලා තිබ්බද හීනයක් මෙහෙම මම රූපලාවන්‍ය ශිල්පිනියක් වෙනවා? ඒ වගේ මොකක් හරි තිබ්බද අදහසක්? පුංචි කාලේ නම් මම ඇත්තට නර්ස් කෙනෙක් වෙන්න ආස. මම කියන්නේ ඒ නර්ස් කෙනෙක් වෙන්න ආසයි. ඒ නර්ස් කෙනෙක් වෙන්න ඉගෙනගෙන තමයි මේ ශාස්ත්‍රයට ආවේ. එතකොට එහෙදි තමයි මට නර්සින් කරන්න චුට්ටක් අර නයිට් වැටෙනවා. එතකොට පොඩ්ඩක් මට අමාරුයි. ඒක නිසා මට මේ ෆාමසි පැත්ත උදේ ගිහින් හවස එන රස්සාවන්නේ. ඒක නිසා මට ඒ වගේ කරන්න ඕනේ කියලා මට හිතුණා. මම ඊට පස්සේ ඒ ශාස්ත්‍රයට ගියා. ඒකෙන් තමයි අද මේ තැනට ආවේ. ඔව් මේ දැන් හෙදියක් වෙන්න කැමතියි කියලා කිව්වනේ. ඉතින් මේ හෙදියකට හා සමාන වගකීමක් රූපලාවන්‍ය ශිල්පිනියකට තියෙනවා. කොහොමද මේ ඒ දේවල් ගැන කතා කරොත් කොහොමද මේ වගකීම ගැන කතා කරොත් ඔබ ළඟට ලස්සන වෙන්න එන යුවතියක් තරුණයෙක් ආවහම කොහොමද ඔබේ වගකීම ඔබේ පැත්තෙන් ලබා දෙන්නේ? ඇත්තටම කියනවා නම් නිවැරදි ට්‍රීට්මන්ට් තමයි තෝරගන්න ඕනේ. හදිසියෙ මොන හරි ට්‍රීට්මන්ට් එකක මොන හරි මේ අතපසුවීමක් වුණොත් එහෙම ඒක දැන් ස්වභාවිකේවත් අපි කරනවා. ෆේෂියල් වර්ග ගොඩක් තියෙනවා. මම ගොඩාක් ස්වභාවික ෆේෂියල් තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ තියෙන අසාත්මිකතාව ගොඩාක් අඩුයි. ඒවයෙන් හැමත හානියක් වෙන්නේ නැහැ. ගොඩක් දුරට ඒක පෝෂණයක් තමයි ස්වභාවික ෆේෂියල් වර්ග වලින් වෙන්නේ. මේ දැන් මේ ශාස්ත්‍රය ගැන ඔබේ ජීවිතය ගැන කතා කරද්දී අභියෝග තියෙන්නට ඇති මේ ආව ගමනේදී. මොන වගේ අභියෝග වලටද මේ ගමනේදී මුහුණ දුන්නේ? ඇත්තටම මේ ගොඩක් අභියෝග තිබුණා. ළමයිගේ ප්‍රශ්න. එතකොට ඒගොල්ලෝ ඉස්කෝලේ දාන ඒවත් ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ට අධ්‍යාපනයේ කටයුතු කරගන්න මගෙන් ලැබෙන දායකත්වය අඩු වෙන හින්දා ඉතින් ගොඩාක් අසුවිර වෙන අවස්ථා තියෙනවා. අපි දැන් ඩ්‍රෙසින් එකකට ගියොත් අපි ටයිම් එක කියන්න බෑ. කල දැන් මේ කියන්නේ අපි කල එකක් කරන් ගියොත් එහෙම රීබෝඩින් එකද කල ගොඩාක් කාලය යනවා. එතකොට අපි ළමයි ගැන මතක් වෙන්නේ නැහැ. ඒක තමයි ගොඩක්ම අභියෝගේ. ළමයි ඉස්කෝලේ ඇරලා ගෙවල් වලට එනවා. ඒතර අපි දන්නේ නැහැ සමහර වෙලාවට එන්නේ. ඒව තමයි ගොඩාක් අභියෝග. ඒවට ගොඩක් කල්පනාකරණය කරගෙන තමයි මේ ආපු ගමන ආවේ. ඉතින් බොහෝ දේවල් රූපලාවන්‍ය ශාස්ත්‍රය ගැන අද දවසේදී රේණුකා මහත්මියත් එක්ක අපි සාකච්ඡා කරා. ඉතින් වැඩසටහන නිමා කිරීමට මත්තෙන් ඔබතුමියට මොනවද අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ? ඇත්තටම විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මගේ එහෙලිය සුමුදු භාග්‍යයා. මගේ සචිත්‍රා එයා තමයි මට මගේ බියුටිෂන්. මගේ එහෙලිය එයා මට හැම දෙයකම උදව් කරා. මේ මෙතනට එන්න. ඊට අමතරව දිනාය පිරිස් මම මතක් කරන්න ඕනේ එයාගේ ටැලන්ට් ෂෝ වලට ගිහිල්ලා ඒවයෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. දැන් අලුත් මේ මේකප් පාවිච්චි කරන ඒවා ගොඩාක් මම ඒ ටැලන්ට් ෂෝ වලින් තමයි ඉගෙන ගත්තේ. මම ඇත්තටම මේ සැලොන් වල වැඩ කරලා නැහැ. මම ගොඩක් මගේ එහෙලියන්ට උදව් කරන්න ගිහිල්ලා තමයි අද මේ තැන ඉන්නේ. ඉතින් රුසර TV අරුණෝදය වැඩසටහනත් සමග එකතු වුණු ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් තවත් දවසක මේ වගේම රසබර කතා බහක් සමග එකතු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් අදට සමුගන්නවා. සුබ දවසක්. අරුණෝදය නෙවුම් ජීවිතයකට අලුත් අරුණැල්ලක්.